A word from the word within. මම සහෝදරිය ශාන්ති. දෙවියන් වහන්සේ ඔබගේ තත්ත්වය වෙනස් කිරීමට පෙර ඔබව වෙනස් කරයි. ප්‍රේමවන්තේනි, ඔබ දෙවියන් වහන්සේගෙන් පෙලක් වෙලාවට මේ ප්‍රශ්නය අහනවා ඇති. මේ විදියට උන්වහන්සේගෙන් ඉල්ලීමක් ඉල්ලලා ඇති. කුමක්ද? ස්වාමිනී, මන් දැන් මේ පසු කරන වාතාවරණය තත්ත්වය වෙනස් කරන්න. මෙහෙම ඉල්ලීම් කරලා තියෙනවද? නමුත් ප්‍රේමවන්තේනි, මම මේ උදෑසන ඔබගෙන් යමක් අසන්නට කැමති වෙනවා. එනම් දෙවියන් වහන්සේ ඔබව වෙනස් කරන්නට සූදානමින් සිටියත් ඒ සූදානමට ඔබ සූදානම්ද? සමහර වෙලාවට ඔබ කියනවා, ස්වාමිනී, මාව මේ පීඩනයෙන් ගලවන්න. නමුත් මේ පීඩනය දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් නියම කරලා තියෙන උපකරණයක් නම්, එහෙමත් නැත්නම් එය ඔබගේ සතුරෙක් නෙවෙයි, එය ඔබව හැඩගැස්වීමට උන්වහන්සේ භාවිතා කරන මෙවලමක් නම්, මම නැවතත් ඔබගෙන් යමක් අසන්නට කැමති වෙනවා. මෙම තත්ත්වය තුළ ඔබගේ ආකල්පය කුමක්ද ප්‍රේමවන්තේනි? ඉතින් එහිදී ඔබගේ සාමය ඔබ තුළ තියෙනවද? එහෙම නැත්නම් ඔබ තුළ මැසිවිලි නැගීමක් සිද්ධ වෙනවද? එහෙමත් නැත්නම් ඔබ තුළ ඇදහිල්ල තියෙනවද? නැත්නම් ඒ වෙනුවට බය තියෙනවද? යටහත් වීම තියෙනවද? එහෙම නැත්නම් ඒ වෙනුවට විරුද්ධවාදී වීමක් තියෙනවද ඔබ තුළ? ඉතින් දේව වචනයේ ශුද්ධ ලියවිල්ලේ දෙවියන් වහන්සේ පළමුව ඔබගේ තත්ත්වයන් වෙනස් කරනවා කියලා කොතනකවත් ලියලා නැහැ. උන්වහන්සේ රෝම පොත 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සඳහන් කරලා තියෙන්නේ ඔබගේ සිත අලුත් කර ගැනීමෙන් පරිවර්තනය වන්න. එසේනම් දෙවියන් වහන්සේ ආරම්භ කරන්නේ කොතනින්ද? අපි සිතන්න අවශ්‍යයි. ඔබ වටා තියෙන දේවල් වෙනස් කිරීමෙන්ද නැත්නම් ඔබ තුලින්ද? සිතන්න. ඉතින් තවත් ප්‍රශ්නයක් මේ වෙලාවේ අසන්න මම කැමතියි. එනම් ඔබ ඔබට යටහත් කරගන්නවද? ඔබ ඔබව යටහත් කරගන්නවද? මන්ද මෙසේ ලියා තියෙනවා. දෙවියන් වහන්සේගේ බලවත් හස්තය යටතේ ඔබව යටහත් කරගන්න. එවිට નિયમિત කාලයේදී උන්වහන්සේ උසස් කරන බව 1 පේත්‍රස් 5:6 සඳහන් වෙනවා. ඉතින් උසස් කිරීම පැමිණෙන්නේ කවදාද? යටහත් වීමෙන් පසුවද නැත්නම් ඊට පෙරද? ඔබ යටහත් වීම ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රේමවන්තේනි, උසස් කිරීම ඔබට හිමියයි කියන්න ඔබට හැකියාවක් තියෙනවද? ඔබ යටහත් වෙනවා නම් විතරයි උසස් කිරීම ඔබට අයිති වෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් Tamanගේ තත්ත්වයෙන් ගැලවීම සඳහා යාඥා කරන බව අපි දකින ඉතාමත් සුලභ කාරණයක්. ඒක අපි නිතර දෙවේලේ දකින කාරණයක්. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ චරිතය තුළ ගැලවීමේ ක්‍රියාව සිදු කරමින් සිටිනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එබැවින් මම ඔබෙන් ඍජුව අසන්නට කැමති වෙන දෙයක් නම්, දෙවියන් වහන්සේ ඔබ තුළ සිදු කිරීමට උත්සාහ කරන දෙයට ඔබ විරුද්ධ වෙමින් සිටිනවද? ඔබ, ස්වාමිනී, මේ தત્ත්වය වෙනස් කරන්න එලෙස කියමින්, දෙවියන් වහන්සේ මට අවශ්‍ය වන්නේ ඔබව වෙනස් කිරීමයි කියනවා විය හැකි. සමහර වෙලාවට අපි ඉල්ලනවා, ස්වාමිනේ මාව වෙනස් කරන්න කියලා. නමුත් මේ தત્ත්වය වෙනස් කරන්න කියලා අපි ඉල්ලනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියන්නේ මට අවශ්‍ය ඔබව වෙනස් කරන්නයි කියලා. ඉතින් මෙයයි මූල ධර්මය. සිතන්න. දෙවියන් වහන්සේ ඔබව ආශිර්වාද කරනසේක්වා.